ආයුබෝවන්. ඔන්න ඉතින් සීවයි channel නාලිකාවෙන් අද ඇලක් ගැන තමයි වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මේ ඇල නිකම්ම නිකන් ඇලක් නන් නෙවෙයි. මේ ඇල පැනමා රාජ්‍ය තමයි තියෙන්නේ. ඉතින් මේ ඇලට කියන්නේ පැනමා ඇල කියලා. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම. ඔන්න ඉතින් මේ පැනමා ඇල හදන්න මුල් ගල තබලා තියෙන්නේ ප්‍රංශය විසින්. ඉතින් මේ ප්‍රංශය මේක හදන්න හිතාගෙන ඉඳලා තියෙන 1881 දී. මෙයා ව්‍යාපෘතිය හැබැයි 1889 දී කල් දමනවා. අපි නිගමනයකට ආවොත් මේ ව්‍යාපෘතිය කරන්නේ නැහැ. ඒකට හේතුව වෙලා තියෙනවා කියලා සැලකෙන්නේ ප්‍රංශයට මේ ඇල සාදන්න එතරම් දියුණු ඉංජිනේරු පද්ධතියක් තිබිලා නැහැ. ඒක තමයි හේතුව විදියට සැලකෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ ඇමරිකාව මේ ඇල බාර ගන්නවා. ඒ කියන්නේ හදන්න බාර ගන්නවා. ඉතින් ඒ 1904 දී. ඊට පස්සේ 1914 දී මේ පැනමා ඇල අති දියුණු පද්ධතියකින් යුත් පැනමා ඇල විවෘත කරනවා. ඉතින් මේ පැනමා ඇලේ දිග විදියට සැලකෙන්නේ කිලෝමීටර් 82ක්. ඉතින් ඊට පස්සේ මේ පැනමා ඇලට මතභේදාත්මක සිදුවීම් ගොඩාක් වුණා. ඒ පැනමා රාජ්‍යනුයි ඇමරිකාවෙනුයි දෙගොල්ලෝ මේ ඇල හින්දා යුද්ධ කරන්න පටන් ගන්නවා. ඉතින් ඇමරිකාව පැනමා ඇල පැනමාවට දෙන්න බලාපොරොත්තු වෙලා නෙමේ හිටියේ. මොකද ඇමරිකාව තමයි ලොකු මුදලක් වියදම් කරලා මේ පැනමා ඇල හැදුවේ. ඉතින් පස්සේ පැනමා රාජ්‍ය පැනමා ඇල ඒගොල්ලොන්ට ඕනේ කියලා කියනවා. ඉතින් ජෝ බයිට් ඉන්න කාලේ ඇමරිකාව මේ ඇල පැනමා රාජ්‍යයට පවරලා දුන්නා. ඉතින් වර්තමානයේ වෙනකොටත් පැනමා රාජ්‍යයයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පාලකයා නැවත පැනමා රාජ්‍යයට මෙහෙම ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. අපට පැනමා ඇල ඕනේ. නැතහොත් අපි පැනමා රාජ්‍යයට යුද්ධ ප්‍රකාශ කරනවා. ඉතින් මේ ප්‍රකාශය පැනමා රාජ්‍යයේ ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ පැනමා රාජ්‍ය නම් කියලා තියෙන්නේ පැනමා ඇල ඇමරිකාවට දෙන්නේ නැහැ කියලා. ඉතින් පැනමා රාජ්‍යයි ඇමරිකාවයි 1999 දී ගිවිසුමකට අස්සන් තබනවා. ඒ තමයි ඇමරිකාවයි පැනමා රාජ්‍යයි පැනමා ඇල සමසමව බෙදාගෙන පාලනය කරනවා කියලා. ඉතින් 2020 ජෝ බයිට් පාලකයා වුණාට පසු මේ පැනමා ඇල සම්පූර්ණයෙන්ම පැනමා රාජ්‍යයට පවරලා දෙනවා. ඉතින් එදැන් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආවට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආයි කියනවා අපට පැනමා ඇල ඕනි කියලා. ඉතින් පැනමා රාජ්‍ය නම් කිසිසේත්ම මේ පැනමා ඇල දෙන්න නම් නෑ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු ඇයි මේ පැනමා ඇල හැදුවේ කියලා. ඉතින් පැනමා ඇල හදලා තියෙන්නේ කැරිබියන් සාගරය පැසිෆික් සාගරයට සම්බන්ධ කිරීමට. ඉතින් මේකෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්නේ චිලි, ඇමරිකාව, මෙක්සිකෝව, කොස්ටරීකා වගේ රටවල්. මොකද ඒ රටවල් බඩු ප්‍රවාහනයේදී නැව් මගින් බඩු ප්‍රවාහනයේදී දකුණු ඇමරිකාව වටා ගමනාගමනය කරලා තමයි බඩු ප්‍රවාහනය කරන්න ඕනේ. ඉතින් ඒක වළක්වා මේ පැනමා ඇල හරහා කෙටි දුරක් ගිහිල්ලා බඩු ප්‍රවාහනයට තමයි මේ පැනමා ඇල හදලා තියෙන්නේ.
ඔන්න එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හමුවෙමු. ඔන්න ඉතින් මතක් කරලා මගේ channel එක subscribe කරලා bell icon එක click කරන ගමන් මේ වීඩියෝ එක හොඳයි නම් like button එකත් අමතක නොකර press කරගෙන යන්න. මොකද ඊළඟට දාන වීඩියෝ එක මීට වඩා හොඳ එකක් වෙන්නත් පුළුවන්. ඒක හින්දා මතක ඇතුව bell icon එකත් click කරලා subscribe button එකත් click කරලාම යන්න. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලෝ හැම දිනෙකටම.